හොඳයි මේ ලෙසන් එකේදී අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ස්ටෑර්කේස් එක ගැන. එතකොට ස්ටෑර්කේස් එක ගැන බේසික් ටික තමයි මෙතන කතා කරන්නේ. මොකද අපි රෙගියුලේෂන්ස් කතා කරන්න යනකොට එතනදී මම ලොකුවට කතා කරනවා මේ වගේ ඩිමෙන්ෂන්ස් ටික හරියටම තියෙන්න ඕනේ කොහොමද කියලා. එතකොට අපි පොදු ගොඩනැගිලි වල සහ ගෘහස්ථව පාවිච්චි කරන ඩිමෙන්ෂන්ස් වෙනස් වෙන්න පුළුවන්. මොකද ගෘහස්ථව ඉන්නකොට සාමාන්‍ය පොඩි ප්‍රමාණයක් තමයි ගෙදරින්. නමුත් පොදු ගොඩනැගිල්ලක අපි ප්ලෑන් එකක් අඳිනවා නම් එතන ලොකු විශාල ප්‍රමාණයක් එහාට මෙහාට යනවා. ඒ වගේම වයසක කට්ටිය එනවා. ඊට පස්සේ පොඩි ළමයි එනවා. ඊට පස්සේ ගත්තොත් එහෙම ආබාධිත කට්ටිය ඉන්න පුළුවන්. ඒතකොට මේ විදියට වෙනස් වෙනවා අපි හිතන්න ඕන දේවල්. ඉතින් රෙගියුලේෂන්ස් එක කතා කරනකොට ඒතර චුට්ටක් කතා කරමු ලොකුවට. මෙතනදී නෝමල් අයිඩියා එක තියාගන්න. දැනට ඔයා ප්‍රැක්ටිස් කරනවා නම් ප්ලෑන් අඳින්න. එතකොට මේ ඩිමෙන්ෂන්ස් එක්ක සහ මේ අවබෝධයත් එක්ක වැඩ කරන්නවට පුළුවන්. හරි. මොළෙම මෙතනින් දීලා තියෙනවා මම ස්ටෑර්කේස් කීපයක්. ඒ ටික කතා කරන්න කලින් මම මෙන්න මේ තෙන්න යන්නම් ඉස්සල්ලාම. හරි. මෙතන මම මේ අරන් තියෙන ඩ්‍රෝවින් එක හරිම ඩ්‍රෝවින් එකක් නෙමෙයි මම ඉස්සල්ලාම කියන්න ඕන. මේක මම net එකෙන් ගත්ත ඩ්‍රෝවින් එකක්. ඉතින් මේකෙන් ඔයාලට අයිඩියා ගන්න පුළුවන්කම තියෙනවා. හරි. පළවෙනියටම පඩිපෙළේ කොටස් ටික අපි අඳුරගමු. ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන මේ මවුස් එකක් තියෙනවනේ. ඉතින් මවුස් එක තියෙන තැන තියෙනවනේ මෙන්න මේක. ඒ කියන්නේ අපි පඩිපෙළ දිගේ යනකොට අපි පාගන කෑල්ල තියෙනවනේ. මෙන්න මේ ටික. එතකොට ඒකට අපි කියනවා පෑගීම කියලා. හරිද? මේ පෑගීම කොටස හරිද? මේ කොටස සාමාන්‍ය අඟල් 9ක් වගේ තමයි තියන්නේ අපි. හරි. එතකොට අඟල් 9ක් වගේ තියෙනවා මේ පෑගෙන කෑල්ල. ඊට පස්සේ මෙන්න මෙතන තියෙන උඩ කෑල්ල ඒකට අපි කියනවා රයිස් එක. ඒකම නැග්ම කියලා කියනවා. මෙන්න මේක අඟල් 6න් වගේ තමයි අපි තියන්න ඕනේ. එතකොට අපි ඒක කලින් කතා කළා අර මෙෂර්මන්ට් ගණන් කරනදී අපි කිව්වනේ අර පඩි 21ක් තියන්න ඕනේ වාස්තු එක කියලා. එතකොට මේක කොච්චර ගොසක් එන්න ඕනද කියලා ස්ලැබ් එකේ අපි ගණන් හැදුවා අපි කලින් පාඩම් වලදී. ඉතින් මේක සාමාන්‍ය අඟල් 6ක් වගේ තමයි මෙන්න මේ කෑල්ල තියෙන්න ඕනේ. ඊට පස්සේ මෙන්න මෙතන මේ කෑල්ලක් තියෙනවා. මෙන්න මේකට තියෙනවා නැහැ කියලා කියනවා. නොයිස් එක කියලා කියනවා මෙන්න මේ කෑල්ලට. මේක තියෙන අපි අර කකුල තියලා පාගලා යනකොට අර ලිස්සරා යන ප්‍රමාණය වගේ අඩු කරගන්න තමයි ගොඩක් දුරට මේක උපකාරී වෙන්නේ. ඉතින් සාමාන්‍ය පරිබ්‍රයක් හදනකොට මේ කෑල්ලත් මේ විදිහට හදන එක ඉතාමත් හොඳ දෙයක්. එතකොට මේ විදිහට තියෙනවා. ඊට පස්සේ මේ පඩිපෙළ ගියාට පස්සේ මේ පඩිපෙළක සාමාන්‍යයෙන් පඩි 11කට සැරයක් අපි ලෑන්ඩින් එකක් දානවා. ලෑන්ඩින් එකක් කියන්නේ මෙන්න මේ වගේ තැනක්. මෙන්න මේ තියෙන්නේ. ඔය පඩිපෙළේ ගිහිල්ලා වෙලා පඩිපෙළ හැරෙන තැනක් තියෙනවානේ මෙන්න මේ වගේ නිකන් කොටු කෑල්ලක් වගේ. අන්න ඒකට තමයි ලෑන්ඩින් එකක් කියලා කියන්නේ. මේ තියෙන අපේ සෙක්ෂන් එකක් ගත්තොත් එimhe ප්ලෑන් එකක පඩිපෙළක මෙන්න මේ විදිහට තියෙනවා. මේ දින ගිහලා මෙන්න මෙතනින් පඩිපෙළේ හැරිලා ඉවරලා මෙන්න මේ විදිහට යනවා. ඒතකොට හැරෙනකොට ගොඩක් දුරට පඩිපෙළක ගිහිලා අපි ලෑන්ඩින් එක පාවිච්චි කරනවා. මෙන්න මේ වගේ තැනක් අපි ගත්තොත් නැද්ද මෙතන රෝමිස්. මෙතන මෙතනත් මේ තියෙනවා කොහොම කියලා ලෑන්ඩින් එක තියෙනවා. මෙහෙම කියලා තියෙනවා. ඔය වගේ අර ලෑන්ඩින් එකක් දාන්නේ ගොඩක් දුරට එකක් හරව ගන්න මේ පඩිපෙළ කොහොමද තියෙන්නේ කියන එක. හරි මෙතන මේ තියෙන පඩිපෙළ වල ටික. මෙහෙම කියලා මෙතනින් හරවලා ඔන්න අනිත් පැත්තට කියලා තියෙනවා. මෙහෙම කියලා මෙතනින් හරවලා තියෙනවා මේ. මේ ලෑන්ඩින් එකක් දාන්න එක අරමුණක් තමයි හරව ගන්න එක. ඒක ප්‍රධාන අරමුණක් වෙනවා ගෙදරක මේක පාවිච්චි කරනකොට. දෙවැනියකට පොදු විදියට පාවිච්චි කරනකොට පඩිපෙළ ගොඩක් දුරට වයසක කට්ටිය වගේ කට්ටිය නැත්නම් පොඩි ළමයි වගේ යද්දි ඒ කට්ටියට එක දිගට නගින්න පුළුවන් පඩි ප්‍රමාණයක් තියෙන. ඊට පස්සේ ඒකට මහන්සි චුට්ටක් වෙලා ඉන්න ඕනේ. ඊට පස්සේ ආය නගිනවා. ඒ වගේ දෙයක් සිද්ධ වෙන්න පුළුවන්. අනේ ඒ වගේ එතන ඒ රෙස්ට් එකක් ගන්න පොඩ්ඩක් ඒකටත් මේ ලෑන්ඩින් එක පාවිච්චි කරන්න පුළුවන්. හරිද? ඒතකොට ලෑන්ඩින් එක සාමාන්‍යයෙන් දාන්න ඕනේ ඔත්තේ ගණන් එන විදියට. ඒ කියන්නේ පඩි ඔත්තේ ප්‍රමාණයකට සැරයක් තමයි ලෑන්ඩින් එකක් දාන්නේ. ඒ වගේම තමයි මේ ලෑන්ඩින් එකක් දාන්න පඩි 3 ඊට පස්සේ පඩි 11. ඒ කියන්නේ පඩි 3ට වැඩියෙන් තමයි ලෑන්ඩින් එක දානවා නම් දාන්නේ සහ පඩි 11කට සැරයක් වගේ ලෑන්ඩින් එක අපිට දා ගන්න පුළුවන්කම තියෙනවා. හරි. ඒක ඉතින් ඔයාගේ ඩිසයින් එක අනුව තමයි තීරණය වෙන්නේ. ඒක හරියටම කියන්න අමාරුයි. ඊට පස්සේ මෙතන මෙන්න මේක ඔයාලට බලා ගන්න පුළුවන්. මෙන්න මෙතන තියෙනවා ක්ලියරන්ස් එකක්. හරිද? ඒ කියන්නේ මෙන්න මේ හරිය. ඒ කියන්නේ මෙන්න මෙතන පොයින්ට් එක හිටගත්තාම මෙන්න මෙතන ඉඳන් උස තියෙනවනේ. මේ උස තමයි නිල් පාටින් මෙහෙම පාට කරලා තියෙන්නේ. මේ උස සාමාන්‍යයෙන් මෙතන පෙන්ලා දෙන අඩි 7ක් කියලා. මේක අඩි 8ක් කියලා. මේක සාමාන්‍ය අඩි 7ට වඩා වැඩි වෙන්න ඕන අනිවාර්යයෙන්ම. නැත්නම් අපි ඔළුවේ වදිනවා. හරිද? ඒ කියන්නේ ඔයා දැකලා සමහරවල් පඩිපෙළෙන් බැහැගෙන යනකොට අර උඩ තියෙනවා රැක් එක ඒක වදීද කියලා. එහෙම නැත්නම් ඒ කොන්ක්‍රීට් එක වදීද කියලා බය හිතෙනවා අපිට වෙලාවකට. ඒ මොකද මේක හරියට දුරකින් තියලා නැහැ. ඒක ලොකු ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඒක නිසා චුට්ටක් එක බලන්න අඩි කීයෙන්ද ඒක තියෙන්න ඕනේ. දැන් ගෙදරකට වාමි ප්ලෑන් එකක් දෙනවා. ගෙදර මිනිස්සු ගොඩක් පොඩි නම් ඒක එච්චරම ලොකුවට කියන්නේ සාමාන්‍ය ප්‍රමාණයකට තිබ්බනම් ඔයා ඇති. නමුත් පොදු එකක් නම් ඔයා ඒක අනිවාර්යයෙන්ම කන්සිඩර් කරන්න ඕනේ. ගෙදරක වුණත් අනවශ්‍ය විදිහට පාතින් තියන්න මේ අඩුම තියන්න පුළුවන් අඩි 7යි. අඩි 8ක් විතර තියනවා නම් හොඳයි. මිලිමීටර්ස් වලින් ගත්තොත් එimhe 210ක් විතර තමයි. සෙන්ටිමීටර් වලින් ගත්තොත් 210ක් විතර තමයි සෙන්ටිමීටර්ස් තියන්න ඕනේ වෙනවා. ඒ කියන්නේ 2100ක් විතර මිලිමීටර්ස් තියන්න ඕනේ. මෙන්න මේ ක්ලියරන්ස් එක අඩුම. හරිද? ඊට වඩා වැඩියෙන් තියාගන්නම ඕනේ.
ඊට පස්සේ ගත්තොත් එහෙනම් මෙන්න මෙතන වාට බලා ගන්න පුළුවන් මේකට කියන සයිඩ් ට්‍රැක් එක කියලා. මෙන්න මේකෙන් තමයි මෙතින් මෙන්න මේ ස්ට්‍රින්ග් ලයින් කියලා තියෙන මෙතන. ඒකෙන් තමයි සම්පූර්ණයෙන් මේකේ බර දරාගෙන ඉන්නේ අපේ පඩිපෙළේ. එතකොට ඒකේ මෙන්න මෙතන ඉඳන් මෙන්න මේ කෙරවල මෙන්න මෙතන තියෙනවානේ. මෙන්න මෙතන මේ ලයින් එකට ළඟම තැන මෙතන කෙරවලේ ඉඳන් මෙන්න මෙතන දුර සාමාන්‍යයෙන් අපි අඳිනකොට පාවිච්චි කරන අඟල් 5ක් විතර ප්‍රමාණයකින් තමයි මේක පෙන්වන්නේ. හරි. ඔකත් මතක තියාගන්න. ඊට පස්සේ ආයෙ මේකේ කියලා දෙන්න තියෙන්නේ මෙන්න මෙතන යටට ෆවුන්ඩේෂන් එක වදිනවා. මෙන්න මේ තියෙන්නේ. මෙන්න මේක වර බලා ගන්න පුළුවන්. මේ සෙක්ෂන් එකක් තමයි මේ ඇඳලා තියෙන්නේ. මේ වගේ මෙන්න මේ විදිහට යටට ෆවුන්ඩේෂන් එක වගේ වදිනවා. ඒකත් මතක තියාගන්න. ඊට පස්සේ වර බලා ගන්න පුළුවන් මෙතන කෝණයක් තියෙනවා. මේ කෝණය සාමාන්‍යයෙන් අංශක 22ත් 45ත් අතර තමයි සාමාන්‍යයෙන් අඳින්නේ. ඒ අතරතුර ප්‍රමාණයක්. එතකොට මෙතන කෝණය වාට බලා ගන්න පුළුවන් 36.25 ගෙන් තමයි අංශක ගිහිලා තියෙන්නේ. සාමාන්‍යයෙන් අංශක 35 38 අතර ප්‍රමාණයෙන් වගේ අපිට හොඳට ඇඳ ගන්න පුළුවන්. ඒතර පොඩි ලස්සනක් තියෙනවා. මේ විදිහට ඇඳහම 35 38 ඒ වගේ ප්‍රමාණයකින් වාට ගන්න පුළුවන්කම තියෙනවා. වාගේ පඩිපෙළ හදා ගන්නවා නම්. හරි අවුඩු අමාරුවක් නැහැ. ඒතර මේවා කරන්න. ඒතර මේ රන් කියලා තියෙන අන්න අර පාගන කෑල්ල. මේ රන් එක කියලා තියෙන අඟල් 10ක් දීලා තියෙනවා. ඒකේ අඟල් 9 ඒ වගේ ප්‍රමාණයෙන් අඳින්නත් පුළුවන්. හරි ওই විදිහට තමයි මේ ටික කතා කරන්න තියෙන්නේ. ඒතකොට මෙතනින් ඔයාලට බලා ගන්න පුළුවන් විශේෂ දෙයක් තියෙනවා මේ ප්ලෑන් එකේ. මේ විදිහට පඩිපෙළ තියෙන මෙන්න මෙතන ජනේලයක් දාලා තියෙනවා. මේක අනිවාර්යයෙන්ම හිතන්න ඕනේ. ඒ කියන්නේ ස්වභාවික ආලෝකය හා වාතාශ්‍රය පුළුවන් තරම ගෙදර ඇතුළට ගන්න පුළුවන් විදිහට ඒ කියන්නේ දෙන්න පුළුවන් විදිහට හදන්න ප්ලෑන් එක ඩිසයින් කරන. මොකද ඒක ඉතාමත් වැදගත් වෙනවා. වාස්තු වෙනව ගත්තත් රිගුලේෂන්ස් අනුව ගත්තත් ඒක ඉතාමත් වැලියු එකක් තියෙනවා වගේ ප්ලෑන් එකකට පුළුවන් තරමක් වාගේ ගෙදර ස්වභාවික පරිසරයට සම්බන්ධ කරලා ක්‍රියේටින් ඒ වගේ ක්‍රියේෂන් එක කරන්න. එතකොට ඉතාමත් ලොකු දෙයක් ඔයාලට වාගේ කස්ටමර්ට දෙන්න පුළුවන්. එහෙනම් මෙතන පඩිපෙළවල් කීපයක් තියෙනවා. ඉතින් කාලය හැරවුම් තියෙනවා. ඔය එක එක විදිහට තියෙන පඩිපෙළවල් වර්ග ගොඩාක් නම් ටිකක්. ඒවා ටික මම දීලා තියන්නම්. ඒවා ටිකත් පාඩම් කරගන්න. මේ ඩ්‍රෝමිස් මේ බ්ලොක්ස් වලට පාවිච්චි කරන්නත් පුළුවන්. මම දීලා තියෙන මීටර ගොඩක් බ්ලොක්ස් ඒවට පාවිච්චි කරන්නත් පුළුවන්. ඊට පස්සේ වාට මෙන්න මෙතන බලා ගන්න පුළුවන්. මේ තියෙන්නේ අපි ළමෙක් ඇඳුම් ඩ්‍රෝවින් එකක් මේ තියෙන්නේ. ඒතකොට මේ ඩ්‍රෝවින් එකට බලා ගන්න පුළුවන් මේ තියෙන සෙක්ෂන් එකක්. හරි. මම මේ සෙක්ෂන් එක පොඩ්ඩක් zoom කරගන්නම්. ඔයාලා බලන්න මෙතන මේ පඩිපෙළක් දිගේ මේ නැගගෙන යන මේ තියෙන්නේ මේ පැත්තෙන් බලුවට පස්සේ පේන විදිය. ඊට පස්සේ මේ අතර කෙලින් ඉරි ටික තමයි පේන්නේ. එතකොට මෙතන පේන්නේ අර දුර කොච්චර දුරද මේ නැග්ම තමයි මේ පේන්නේ. එතකොට මෙතන මේ පේන්නේ මේ නැග්මයි රයිස් එකයි රයිස් එකයි ඊට පස්සේ රන් එකයි දෙකම මෙතන පේනවා. මෙතන පේන්නේ කෙලින්ම රයිස් එක විතරයි. හරිද? ඒක මතක තියාගන්න. අර දෙපැත්තෙන් පේනකොට ඒ විදිහට හරියට අඳින්න ඕනේ. ඉතින් මේ තැනලා තියෙන සෙක්ෂන් එක වල බලගන්න මෙතන රූෆ් එක පෙන්නලා තියෙනවා. අපි කතා කරා මෙන්න මේ විදිහට අනිවාර්යෙන් රූෆ් එකේ ඒවා ටික පෙන්නන්න ඕන. ආෆ්ටර්ස් එක කොහොමද යන්නේ කියලා. ඊට මතක තියාගන්න. ඊට පස්සේ මට කියන්න බැරි වුණ දෙයක් තියෙනවා. මේ අපේ රූෆ් එක ගැන කතා කරන මෙන්න මෙතන තියෙනනේ මෙන්න මේ අපේ රීප් දෙකක් තියෙනවානේ. මේ රීප් දෙකක් අතර වදන රීප් යන්නේ සාමාන්‍යයෙන් මිලිමීටර් 25 නැත්නම් 25 50 50 50 ඔය වගේ සයිස් වල යන්නේ. ඒතකොට රීප් සාමාන්‍යයෙන් දෙකක් අතර දුර ඔයාලා සීට් හොනවා නම් සාමාන්‍ය මිලිමීටර් 800 වගේ ප්‍රමාණයකින් තමයි තියෙන්නේ. ඊට පස්සේ ඔයාලා උළු වගේ දේවල් වහනවා නම් සාමාන්‍ය 450න් තමයි මිලිමීටර්ස් දෙකක් අතර දුර තියෙන්නේ. ඒතකොට සීට් වහනවා නම් 800 උළු වහනවා නම් 450 වගේ තමයි සයිසස් වලින් තමයි මෙන්න මේ දෙකක් අතර දුර තියෙන්නේ. මෙන්න මෙතන තියෙන මෙන්න මේ රීප් දෙකක් අතර දුර මං කිව්වේ ඒකත් සැලකිලිමත් වෙන්න. හරි. එහෙනම් මම හිතනවා ඒ ටික තේරෙන්නේ නැති කියලා. ඊට පස්සේ මේ පඩිපෙළයි වල් ගැන පොඩි නම් ටිකක් එක්ක මේ ඩිමෙන්ෂන්ස් ටිකක් දීලා තියෙනවා. මේ ටික චුට්ටක් බලන්න ඔයගොල්ලෝ ඔලුවට දාගන්න. ඊට පස්සේ මෙතන තියෙන කම්බි බැඳෙන විදිය මොකද ඔයා සෙක්ෂන් එකක් අනිත් සමහරට කම්බි බැඳෙන විදියත් අවබෝධ කරගෙන ඉන්න ඕනේ. ඒක නිසා කම්බි බැඳෙන විදිය මෙතන චූටි ෆොටෝස් ටිකක් තියෙනවා. මේකත් ඔලුවට දාගන්න. අඳිනකොට මේකෙනුත් උදව්වක් ගන්න. මේක විශේෂ දෙයක් මෙතන තියෙනවට බලගන්න බලන්න කම්බි 4ක් ගිහිලා තියෙනවා. මේකේ සම්පූර්ණ ශක්තිය තැඳිලා තියෙන මෙන්න මේ මැදින් ගිහිලා තියෙන එක අණුව. එතකොට ඒක කියන්නේ මේ මේකට සම්බන්ධ වෙලා නැහැ කොහෙටවත්. මෙන්න මේකෙන් තමයි සම්පූර්ණ ස්ට්‍රෙන්ත් එක දරාගෙන ඉන්නේ. ඒකත් මතක තියාගන්න. ඔන්න ඔය වගේ ටිකක් තියෙනවා. හරි. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන්. මේ අර මම ඉස්සලා කිව්වේ 210 කියන කතාව මෙන්න මෙතන තියෙනවා මේ. වදින්න නැතුව යන්න පුළුවන් විදියට තියෙන්න ඕන. හරි. එහෙනම් ওই ටික චුට්ටක් බලන්න. බෙරොඩොස් වලට ඔලුවට දා ගන්න පුළුවන්. ඉතින් අපි පඩිපෙළක් අඳින විදිය නෝමලි කිව්වොත් මේක සරලමයි හරියටම සරලයි. ඔයා ගත්තොත් මෙන්න මේ විදියට ලයින් එක පාවිච්චි කරලා ඔයාලට මේ පැත්තට යන්න ඕන නම් මෙහෙම පටන් ගත්තට පස්සේ මේ පැත්තට සාමාන්‍යයෙන් දැන් ඔයා යන්න ඕනේ කිව්වම 9ක් විතරනේ. අඟල් 9ක් විතර කියලා එන්ටර් කරනවා. ඊට පස්සේ උඩ අතට යනවා. මේක චුට්ටක් පොඩිවට ඇඳින මම චුට්ටක් ලං කරගන්න. ඊට පස්සේ උඩට යන්නේ 6යි. මෙන්න මේ විදියට ඔයාලට ඇඳගෙන යන්න පුළුවන්. ඒක තරම්ම අමාරු දෙයක් නෙමෙයි. පඩිපෙළක් අඳිනවා කියන එක. ඔන්න ඔය විදිහට අඳින්න පුළුවන්. ඊට පස්සේ මෙතනින් අර තියෙන ඩිස්ටන්ස් එක අපේ
ශක්තිමත්ම කැලක් තියෙනවා කියලා අපි අන්න ඒක තියා ගන්නවට පුළුවන්. මෙන්න මේ විදිහට මේ දෙක සම්බන්ධ කරලා ඉවරලා මේ විදිහට මෙතන ඔෆ්සෙට් එකකට ගිහිල්ලා ඒක මම කිව්වේ අඟල් 5කින් වගේ දෙක්වන්න කියලා. අඟල් 5ක් විතර දීලා මෙන්න මේ විදිහට තියලා ඉවරලා මෙන්න මේක ඩිලීට් කරලා දාන්න. එතකොට ඔන්න ඔය විදිහට තියෙනවා පඩිපෙළ. ඊට පස්සේ මේ අතර පේන්න ඕනේ නම් හරිද? එතකොට මේ අතර උඩට යනකොට ඔයාට සාමාන්‍යයෙන් පඩිපෙළක පළල ගත්තොත් සාමාන්‍යයෙන් අඩි 2 අඩුම අඩි 2 අඩි 4 අතර ප්‍රමාණයක් තමයි යන්නේ. එතකොට පළල මම කියන්නේ සාමාන්‍යයෙන් ඔයාට එතකොට මේකත් රෙගුලේෂන්ස් වලදී ඒ කියන්නේ පොදු සහ ගෙදර ඇතුළේ යද්දි වෙනස් වෙනවා. සාමාන්‍ය අඩි 3 වගේ හොඳයි. ඒ කියන්නේ ඒ අතරතුර කියද්දි අඩි 3 2.5ට වැඩි අඩි 3.5ට අඩු ඒ වගේ සයිස් එක පඩිපෙළ හදා ගන්නකොට අඩි 3 සාමාන්‍යයෙන් හොඳයි. ඒක නිසා මම මෙන්න මෙතන ක්ලික් කරලා ඉවරලා මෙහෙට ගන්නවා අඩි 3ක් විතර. හොඳයි මේ විදිහට අඩි 3ක් මම ඇඳගත්තා. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන අපිට පේන්න ඕනේ මෙන්න මේ කොටස. හරිද? මේ විදිහට ගත්තාම මෙන්න මේකේ පේන්න ඕනේ මෙන්න මේක නෙමෙයි. මෙතන ඇතුලේ තියෙන එක. හරිද? අස්සට තියෙන එක තමයි පේන්නේ. මෙන්න මේ කැලේ තමයි පේන්නේ. උඩින්නේ බලන්නේ අපි. මෙන්න මේ කැලේ පේන්නේ. එතකොට අපිට පේන්නේ මෙන්න මේ රන් එක. මේ රන් කියලා තියෙන නම් කරලා. අංකල් 10 නැත්නම් අංකල් 9 තමයි පේන්නේ. හරි. එතකොට අපි එන්නේ එකෙන් අඳගෙන යන්න ඕනේ. අපි ඔෆ්සෙට් එක පාවිච්චි කරලා 10 දීලා එන්ටර් කර ගන්නවා. ඊට පස්සේ මෙන්න මේ විදිහට අපිට තියාගෙන යන්න පුළුවන්. ඔන්න ඔය විදිහට. හරි. මම කිව්වා 10 නැත්නම් අංකල් 9 වගේ පාවිච්චි කරන්න පුළුවන්. හරි. ඊට පස්සේ මෙතෙන් ආවට පස්සේ අපිට පුළුවන් මේක හැරෙන්න. එතකොට අපිට පුළුවන්කම තියෙනවා මෙන්න මේ විදිහට අඩි 3කින් වගේ දීලා මේක සම්පූර්ණ බොක්ස් එකක් විදිහට හදා ගන්න ඕන ඔය විදිහට. හැරෙනකොට මේ පැත්තට ඕන නම් අපිට දැන් 10 දීලා මෙන්න මේ විදිහට තියා ගන්න පුළුවන්. ඊට පස්සේ මේ දෙක මෙහෙම සම්බන්ධ කරන්න. ඔන්න ඔය විදිහට. හරි. ඊට පස්සේ මේ විදිහට දෙක තුනක් දාලා ඔයාලට මේ පඩිපෙළ දිගටම කන්ටිනියු වෙලා යනවා කියන එක දෙන්න ඕන නම් අයිඩියා එක ඩ්‍රොවින් එක බලන කෙනාට ඔයාලට පුළුවන් මෙන්න මෙතන බ්‍රේක් ලයින් එකක් දාන්න. බ්‍රේක් ලයින් එක තියෙන මෙන්න මෙතන එක්ස්ප්‍රෙස් ටූල් කියන එකට ගියාට පස්සේ මෙන්න මෙතන තියෙන බ්‍රේක් ලයින් එක මේ බ්‍රේක් ලයින් එක ක්ලික් කරලා ඇක්ටිව් කරගෙන මෙන්න මෙතන ක්ලික් එකක් දෙන්න. මෙන්න මෙතන ක්ලික් එකක් දෙන්න. ක්ලික් එකක් දීලා ඉවර රයිට් ක්ලික් එක ඔබන්න ඒකේ බේගම මෙන්න මෙතන මේක වැටෙනවා. මේ ක්ලික් කරලා ඉවර වෙලා ඔයාලට පුළුවන් ස්කේල් වලට ගිහිල්ලා ඉවර වෙලා මේක පේන තරමට මෙහිම ස්කේල් කරගන්න ඕන විදියට. තියලා මම ක්ලික් එකක් දෙන්න ඕනේ. එතකොට අපිට ඒක පලා ගන්න පුළුවන්. දිගට මඳින්න අවශ්‍යතාවයක් නැහැ. බ්‍රේක් ලයින් එකක් දැම්මම නම් ඔයාලට ඒක දිගටම තියෙනවා කන්ටිනියු වෙලා තියෙනවා කියලා අවබෝධය ඩ්‍රොවින් එක බලන කෙනාට දෙන්න පුළුවන්කම තියෙනවා. මම හිතනවා තේරෙන්නේ නැති කියලා බොහොම සරල විදියට කතා කරේ. මේක ඩිමෙන්ෂන්ස් ටික හරියටම යන විදිය අපි රෙගුලේෂන්ස් ඉගෙන ගන්නකොට චුට්ටක් කතා කරගන්න.